Hello guys, welcome to Travel with Madhya YouTube channel. ඉතින් ඔන්න අපි තුන්දෙනාම අද උදේම යන්න පිටත් වුණා වෙසක් පොය දවසට. ඉතින් අද අපි යන්නේ කොහෙද, කොයි වගේ තැන් ටිකක් බලන්න යනවද කියලා අපි ඉස්සරහට වීඩියෝ එකත් එක දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද ගොඩක් තැන් වල යන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ තැන් ටික ඔක්කොම බලන්න ඔයාලා මගේ channel එක බලන අලුත් කෙනා නම් මගේ channel එක subscribe කරලා support එකක් විදියට subscribe කරලා notification bell all දාලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි යන්න පිටත් උනේ අපි තුන්දෙනාත්. ඉතින් යාළුවනේ අද අපි යන්න හිතාන ඉන්නේ පොළොන්නරුව පැත්තට තමයි ඉතින් යන්න හිතාන ඉන්නේ. අපි බලමු අද මොකද වෙන්නේ, කොයි වගේ තැන් ටිකකට අපිට යන්න පුළුවන්ද කියලා. ඉතින් වීඩියෝත් එක දිගටම රැඳී ඉන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ අපි දැන් ඉන්නේ කළු කැලේ. ඉතින් මේ කළු කැලේ මේ ටවුන් එකට කලින් මෙන්න මේ වගේ වම් පැත්තේ තියෙන ගාවක්. ඉතින් ඒකත් එක්කම තමයි බුදු පිළිමෙත් එක්කම තියෙන. ඉතින් කළු කැලේ ඉන්න දන්න කවුරු මේ වීඩියෝ එක බලන අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේ කාලේට මේ පැත්තට පොළොන්නරුව පැත්ත කියන්නේ ඉතින් සෑහෙන රස්නේ පළාතක්. ඉතින් ඒ වුණාට ඔයාලට බලා ගන්න පුළුවන් දෙපැත්තේ තියෙන කුඹුරු යායවල් එක්ක මාරම හුණගක් එක්ක. ඉතින් අද යන ගමන අපිට මාරම වීල් එකක් දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ වෙල්ලායක් තියෙනවා. ඒ වගේම හීතල හුණගක් එක්ක තමයි අද අපි මේ ගමන යන්නේ. ඉතින් කිසිම රස්නයක් දැනෙන්නේ නැහැ. ඇත්තට මේ තියෙන හුණගත් එක්ක ඒ තරම්ම මාරම ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් ඉන්නේ මගුල් දමන කියන මෙන්න මේ ගමේ. මේ ඔයාලට පේන්නේ මගුල් දමන තියෙන මෙන්න මේ වැව. ඉතින් ඊට පස්සේ අපි ආවා කල්දල බලන්න. ඉතින් ඊට පස්සේ යාළුවනට මෙන්න මේ පේන්නේ දිඹුලාකල ගල උඩ තියෙන මෙන්න මේ චෛත්‍යරාජන් වහන්සේ. ඉතින් අපි ඉතින් යාළුවනේ අපි මෙන්න මේ දිඹුලාකල පන්සල පාසනත් එක්කම දකුණු පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට වැව. ඉතින් ඕක පාසනට පස්සේ අපිට හම්බුණා පළවෙනි දන්සල. ඉතින් මම ඔයාලට ඒක වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අපි දන්සලට තමයි ඊට පස්සේ යන්න හදන්නේ. ඉතින් මෙතන මේ දන්සල විශේෂයෙන්ම තිබුණේ පොලිසිය. ඉතින් අපි පොලිසියට ගියා. පොලිසියේ තිබ්බ කඩල දන්සලක්. ඉතින් අපි කඩල පොලිමේ ඉඳලා කඩලේ කාලම තමයි යන්නේ හිතාන ඉන්නේ. ඉතින් යාළුවනේ හම්බුන පළවෙනි කඩල දන්සල ඉතින් අපි කඩලා කෑවා. ඉතින් කඩලේක ඉතින් කියන්න හොඳයි. ඉතින් මාරම හොඳයි. ඉතින් රසට තිබ්බා. ඉතින් අපි කඩලත් කාලා එතනින් යන්න පිටත් වුණා.
ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි දන්න කවුරුත් දන්න තැනක් තමයි මෙතන. ඉතින් අපි ඉන්නේ දැන් මනම්පිටිය පාලම උඩ. ඉතින් මෙතනට ආවට පස්සේ අපිට මෙතන මාරම ලස්සනක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගිය කාලේ මේ වගේ මේ ඔක්කොම වැහිලා තිබ්බ වතුර වලින් ඉතින් දැන් වතුර බහලා ගිහලා ඉතින් මෙන්න මේ විදිය තමයි view එකක් තියෙන්නේ. ඉතින් අපි මෙතනත් පොඩ්ඩක් වෙලා නතර වෙලා ඉඳලා ෆොටෝ ටිකක් එම ගහලා යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ඉතින් යාළුවනේ අපි පොළොන්නරුවට ආපු එකේම අපි හිතාගත්ත මුලින්ම යන්න ඕන කියලා පරාක්‍රම සමුද්‍රය ගාවට. ඉතින් අපි මුලින්ම පරාක්‍රම සමුද්‍රයට තමයි ආවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මාරම හොනගක් එක්ක පට්ටම ලස්සනක් තියෙන. ඉතින් ඔයාලා බලන්න මාරම වයිබ් එකක් තියෙනවා.
ඉතින් යාළුවනේ අපි මෙන්න මේ විදිහට ඇවිදලා හවස් වෙනකම්ම ඉඳලා ඊට පස්සේ අපි හිතුවා ක්‍රවුන් මෝල් එකට යන්න ඕන කියලා. ඉතින් අපි මෙතෙන් ක්‍රවුන් මෝල් එකට ගිහිල්ලා එතනත් පොඩ්ඩක් ඇවිදලා එන්ජොයි කරලා ඊට පස්සේ අපි KFC යන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් KFC එකට කියලා කාලා මන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද්ද තමයි නිර්මි අද්ද දැන් අද්ද කෑව මොන හරි තව ඕනේද ඉතින් යන්නේ අපි ඊට පස්සේ KFC එකකට ආවා. ඉතින් අපි ඕඩර් කරේ සවාන් එකක් ක්‍රිස්පි චිකන් එක. ඉතින් මේකත් අපි තුන් දෙනාම කාලා ඉතින් බඩ පිරෙන්න මෙතනින් අපි ආයෙත් එන්න පිටත් වුණා. ඉතින් යාළුවනේ අපි ඊට පස්සේ ආවේ පැලෑටියාවේ තියෙන මෙන්න මේ පන්සලට. ඉතින් මෙතන උඩට එනකම්ම තියෙනවා පන්සලේ පල්ලෙහා ඉඳන්ම මට මේ වීඩියෝ ගන්න බැරුණා. ඒ වුණත් මෙතන පිළිම වහන්සේලා 80ක් තියෙන බුදු පියාණන් වහන්සේත් එක්කම. ඉතින් මෙතන උඩට එනකොට මාරම ලස්සනක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම එන්න ඕන තැන පැලෑටියාවේ තියෙන මේ පන්සලට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා එන තැන ඉඳන්ම බෝධිගර්භයකාවේ ඉඳන්ම උඩට එනකම්ම චෛත්‍යකාට එනකම්ම මෙන්න මේ විදියට ලස්සනට බුදු පිළිම වහන්සේලා උඩට එනකම්ම මේ විදියට තැන්පත් කරලා තියෙනවා. ඉතින් මෙතන මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ එතනින් පස්සේ අපි ලිහිණියාගම තියෙන මෙන්න මේ කානිවල් එකට ආවා. ඉතින් මෙතනින් අපිට කාවඩි නටුමක් සෙට් වුණා. ඉතින් ඒකත් බලලම අපි ඉස්සරහට වීඩියෝ එක දිගටම යමු.
ඉතින් ඊට පස්සේ තොරණ බලලා අපි මාව කෙලින්ම මෙතෙන් ඉතින් අපේ නංගිලා දෙන්නට මේක යන්න ඕනේ හින්දා කිව්ව හින්දා ඒ දෙන්නවත් මේකට දැම්මා. හරි යාළුවනේ ඉතින් අපි ওই විදිහට අපි තොරන් බලලා අද දවසේ මෙතනින් සමාප්ත කරනවා. ඉතින් channel එකට බලපු මේ වෙනකන් හැමෝටම ආදරේ. ඉතින් channel එක බලන අලුත් කෙනා නම් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා ආදරෙන් ඉන්නවා. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හැමෝටම ජය වේවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.